හොඳයි බලමු මේ වාක්‍ය කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ කියලා. ඔයා තරහ නැතිව පොඩ්ඩක් ඉන්නකෝ. කොහොමද මේක ඉංග්‍රීසියෙන් කියන්නේ? Would you mind? Would you mind? Would you mind waiting a bit? Waiting a bit. මෙතනදී මේ a bit කියන්නේ පොඩ්ඩක් කියන එක අදහස. Would you mind waiting කියන්නේ තරහ නැතිව ඉන්න කියන අදහස. තරහ නැතිව ඉන්නකෝ කියන අදහස. a bit කියන්නේ පොඩ්ඩක්. එහෙනම් would you mind waiting a bit කියන්නේ මොකද්ද? ඔයා තරහ නැතුව පොඩ්ඩක් ඉන්නකෝ. අපි බත් කමින් ඉන්නවා. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? අපි ඉන්නවා කියන අදහස විතර ඉන්නකෝ නෙමෙයි. ඉන්නේ කියලා අදහස ගන්න පුළුවන් ආ කියන අදහස වචනේ අපි ඉන්නේ කියන්නේ ආ කමින් eating. මොනවද කමින් ඉන්නේ? බත් වලට ඉංග්‍රීසියෙන් කියනවා rice. We are eating rice. අපි බත් කමින් ඉන්නේ. ඔහු දැන් ඇවිල්ලා ගියේ. ඔහු දැන් ඇවිල්ලා ගියේ. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඔහු මේ දැන් ඇවිල්ලා ගියේ. ඒතර අපිට තේරෙනවා ඇවිල්ලා කියන එකෙත් එනවා කියන්නේ come. ඇවිල්ලා කිව්වම ඒතර ගන්න ඕනේ came. ඒතර යනවා කියන්නේ go. ගියාට කියන්නේ went. ඒතර මේ දෙකේම අතීත කාල වාක්‍ය වචන දෙක තමයි පාවිච්චි කරන්න ඕනේ. දැන් කිව්වහම මෙතන just කියලා පාවිච්චි කරනවා. ඇවිල්ලා කියන්නේ came. come නෙවෙයි. කරලා ඉවරයි. ගියා කිව්වහම went. එතකොට මේ දෙක එකතු කරනවා අපි and කියන වචනේ යොදලා. right. He just came and went. ඔහු දැන් මේ ඇවිල්ලා ගියේ. ඔයා තරහ නැතිව අද හවස යාව මීට් වෙනවද කියලා අහනවා. ඉතින් තරහ නැතිව කියද්දී අපි දන්නවා ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනයක් would you mind. would you mind. would you mind මොකද කරන්න කියලා කියන්නේ මීට් වෙන්න කියලා කියනවා. එතකොට අපිට ගන්න පුළුවන් would you mind meeting. ඒතර ing දාන්න ඕන ක්‍රියාපදයට මතක තියාගන්න. meeting යාව him. එයාව කියන්නේ ඉංග්‍රීසියෙන් කියන him. would you mind meeting him අද හවස this evening කියලා දාන්න. this evening කියන්නේ අද හවස. එතකොට ඔයාලා මතක තියාගන්න මේ would you mind කියන phrases එක පාවිච්චි කරද්දී ක්‍රියාපදයකට ing දාන්න. ඒ පාවිච්චි කරන ක්‍රියාපදයට ing දාන්න ඕනේ.